අයිබෝවන් හැමෝටම ඔයාළඟ තියෙන පරණ iPhone එක විකුණන්නද හදන්නේ. එහෙම නැත්නම් වෙන කෙනෙකුට දෙන්නද හදන්නේ. එහෙම නැත්නම් ඔයාගේ පරණ iPhone එක ගොඩක් ස්ලෝ වෙලාද? iPhone එක නිවැරදිව රීසෙට් කරගන්න දන්නේ නැද්ද? ගොඩක් අය කරන්නේ settings වලට ගිහින් නිකම්ම රීසෙට් කරන එක. ඒත් ඔයා දන්නවද? ඔයාගේ Apple ID එක අයින් කරන්නේ නැතුව එහෙම නැත්නම් හරියටම දත්ත මකන්න නැතුව ෆෝන් එක දුන්නොත් ඔයාගේ පෞද්ගලික දත්ත වෙනත් කෙනෙක් අතට යන්න වගේම ඔයාගේ iCloud එක පවා ලොක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න පියවරෙන් පියවර කොහොමද iPhone එකක් නිවැරදිව රීසෙට් කරගන්නේ කියලා. වීඩියෝ අවසානයේ නිකන් බලන්න ටිකක්වත් ස්කිප් කරන්න එපා. රීසෙට් කරන්න කලින් කරන්න ඕනි වැදගත් දේ තමයි බෑකප් එකක් ගන්න එක. මොකද එකපාරක් රීසෙට් කරාට පස්සේ ආයෙත් දත්ත ගන්න බෑ. මුලින්ම ඔයා settings වලට යන්න. ඔයාගේ Apple ID එකට ටච් කරන්න. දැන් iCloud තෝරන්න. එතන තියෙන iCloud backup ගිහින් backup now දෙන්න. ඔයාට iCloud එක ඉඩ මදි නම් කම්පියුටර් එකට සම්බන්ධ කරලා iTunes හරහා backup එකක් ගන්න පුළුවන්. දැන් අපි කරන්න ඕනේ ෆෝන් එකේ අපේ IT අයින් කරන එක. පළවෙනි එක තමයි Find My iPhone off කරන්න ඕනේ. settings වලට යන්න. ඊට පස්සේ Apple ID එකට ටච් කරන්න. ඊට පස්සේ Find My ගිහින් ඒක off කරන්න. මෙතනදී ඔයාගේ Apple ID එක සහ password එකයි ආයි ඒක ලබා දෙන්න. දෙවෙනි එක තමයි sign out වීම. Apple ID settings වල පහළට ගියාම තියෙනවා sign out කියලා බටන් එකක්. ඒක ක්ලික් කරලා ඔයාගේ password එක දීලා සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. තුන්වෙනි එක තමයි iMessage සහ FaceTime. ඔයා වෙනත් Android phone එකකට මාරු වෙනවා නම් settings වලට ගිහින් iMessage සහ FaceTime කියන දෙකම off කරන්න අමතක කරන්න එපා. හරි දැන් ඔක්කොම settings ටික හදාන ඉවරයි. දැන් තියෙන්නේ iPhone එක රීසෙට් කරන්න. යන්න settings වලට ඊට පස්සේ general වලට යන්න. පහළටම scroll කරාම ඔයාට පෙනේ transfer or reset කියලා එකක්. ඒක ටච් කරන්න. මෙතනදී වැදගත් ඔයාට option දෙකක් එනවා. reset සහ erase all content and settings. අපි මෙතනදී තෝරන්න ඕනේ erase all content and settings කියන එක. දැන් ඔයාට ස්ක්‍රීන් එකේ පෙන්නයි මොන වගේ දේවල්ද මැකෙන්නේ කියලා. පහළ තියෙන continue බටන් එක ඔබන්න. ඔයාගේ ෆෝන් එකේ passcode එකක් ඇහුවොත් ඒක ලබා දෙන්න. දැන් ෆෝන් එක ඉබේම restart වෙලා දත්ත මකන්න පටන් ගනී. මේකට විනාඩි කිහිපයක් යන්න පුළුවන්. ඒ නිසා ෆෝන් එකේ බැටරි එක charge එක තියෙනවද කියලා බලන්න. ෆෝන් එක reset වෙලා ඉවර වුණාම hello කියලා ස්ක්‍රීන් එකේ වැටේ. ඒ කියන්නේ වැඩේ සාර්ථකයි. තව පොඩි දෙයක් ඔයා පාවිච්චි කරන්නේ Apple Watch එක නම් ෆෝන් එක රීසෙට් කරන්න කලින් watch එක අන්පෙයාර් කරන්න මතක තියාගන්න. ඒ වගේම ඔයාගේ SIM කාඩ් එක අයින් කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට කරොත් ඔයාගේ පෞද්ගලික දත්ත ගැන කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. වීඩියෝ ප්‍රයෝජනයක් වුණා නම් ලයික් එකක් දාන්න. ඔයාගේ යාළුවන්ට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තවත් තාක්ෂණික වීඩියෝක් බලන්න රුවන් ටෙක් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. හැමෝටම සුබ දවසක්.